Hello friends, අද අපේ සිඩ්නි ටූර් එකේ දෙවැනි දවස. අද අපි යන්නේ වොලන්ගන් පැත්තට. සිඩ්නි වල ඉඳන් අපි රීජනල් ට්‍රේන් එක ගන්නවා සෙන්ට්‍රල් ස්ටේෂන් එකෙන්. මේක ඇත්තටම බුක් කරන්න ඕනේ. per person $26 වගේ තමයි අපිට උනේ මොස්වෙල් ස්ටේෂන් එකට යන්න. ඒක පැය දෙකක විතර රයිඩ් එකක්. ඔයාලට ඕන කෑම්බීම මේකේ පොඩි කැන්ටින් එකක් තියෙනවා. එතනින්ම ගන්න පුළුවන්. අපිට ට්‍රේන් රයිඩ් එකක එක්ස්පීරියන්ස් එක මීට ඉස්සෙල්ලා හම්බෙලා නැහැ රීජනල් ඒරියාස් වලට ගිහිල්ලා. ඉතින් අපි ඒ එක්ස්පීරියන්ස් එක මේකෙන් ගත්තා. මදුෂාන් අයියා ඇවිල්ලා හිටියා අපිව පික් කරන්න මොස්වෙල් ස්ටේෂන් එකට. අපි ඉතින් එයත් එක්ක තමයි අද දවස ගත කරන්නේ. අපි මුලින්ම මදුෂාන් අයියත් එක්ක ගියේ එයාගේ සර්වර් එකට. ඇත්තටම මෙයාගේ ඕන් බිස්නස් එකක්. මෙතන මාරම පිරිසිදුයි මාරම ලස්සනට පිළිවෙලට තියාන් ඉන්නවා. රීජනල් ඒරියා එකක තියෙන සර්වර් එකක්ද කියලා හිතා ගන්නත් බැරි තරමට මෙතන මාරම ලස්සනට පිරිසිදුව තියාන් ඉන්නවා යා. අපි ඊට පස්සේ ගියේ බෙරිමා කියන හිස්ටොරිකල් විලේජ් එකට. අපි එතන ඉඳන් උදේට කාලා අපි ගියා පොඩ්ඩක් මේ විලේජ් එකේ ඇවිදින්න. මේක ඇත්තටම ටුවරිස්ට් විලේජ් එකක්. ගොඩක් කට්ටිය එනවා මෙතනට බලන්න. බෙරිමා වල තියෙන ලස්සන කැෆේ එකක් තමයි මේකත්. ඇත්තටම ගොඩක් ලස්සනයි මෙතන. ඒ වගේම වෙනස් වෙනස් විදිහ කැෆේස් ගොඩාක් මේ බෙරිමා විලේජ් එකේ තියෙනවා. ඊළඟට අපි යන්නේ මේ Shrine of Our Lady of Mercy කියන චර්ච් එකට. මේ චර්ච් එකේ විශේෂත්වය තමයි වෙනස් වෙනස් රටවල් වල එක එක චැපල්ස් හදලා තියෙනවා මෙතන. මඩුපල්ලියේ ආකෘතියකුත් මෙතන තියෙනවා ලංකාව නියෝජනය කරන. අපි දැන් මේ යන්නේ වොටර්ෆෝල් එකක් බලන්න. ෆිස්ට්‍රොයි ෆෝල් කියලා තමයි කියන්නේ. මෙතනට ෆ්‍රී එන්ට්‍රි. ඒ වගේ මෙතන කැෆේ එකක් තියෙනවා. ටිකක් දුර ඇවිදගෙන යන්න ඕනේ. මේ තියෙන දියාල්ල පටන් ගන්නම තැන ඒ ළඟම තියෙනවා ඔයාලට පළවෙනි ලුක්අවුට් එක. එතනට දියාල්ල ළඟටම පේනවා. ඊට පස්සේ ටිකක් දුර බහගෙන ඇවිදගෙන යද්දී ඔයාලට දෙවෙනි ලුක්අවුට් එක තියෙනවා. එතනට තමයි හැබැයි දියාල්ල ලස්සනටම පේන්නේ. වොලන්ගන් පහු කරගෙන තමයි අපි දැන් මේ යන්නේ. ඉතින් ඊට පස්සේ අපි ආවේ ද රොක් පූල් එක බලන්න. මෙතන ගොඩක් කට්ටිය නානවා. හැබැයි මීට වඩා බිසිලු සමයකට මෙතන. ඊට පස්සේ රොක් පූල් එක ළඟම තමයි අපිට වෝකින් ඩිස්ටන්ස් තියෙන්නේ බ්ලෝ හෝල් එකට. හැමෝම වට වෙලා බලාගෙන ඉන්නවා ඉතින් වතුර උඩට ගහනකම්. අපි ටිකක් වෙලාවල් හිටියා. හැබැයි අපි ගිය දවසේ එච්චරම ගොඩාක් සැරට මුහුද තිබ්බේ නැති හින්දාද කොහෙද අපිට ඒක ලස්සනට බලා ගන්න බැරි වුණා. අපි මේ යන්නේ සීක්ලිෆ් බ්‍රිජ් එකේ. අපිට බ්‍රිජ් එක පටන් ගන්න තැන පාර්කින් තිබ්බේ නැහැ. මොකද අපි පබ්ලික් හොලිඩේස් ගියේ හින්දා අපිට පාර්ක් කරගන්න තැනක් තිබ්බේ නැහැ. ඉතින් අපි ඒක පහු කරගෙන ගිහිල්ලා තමා පාර්ක් කරගත්තේ බ්‍රිජ් එකේ ඉවර වෙන තැන. වාහනේ පාක් කරලා අපි බ්‍රිජ් එක දිගේ ඇවිදගෙන ආවා ටිකක්. යාළුවෝ එක්ක සතුටින් ගත කරපු දවස් දෙකකට පස්සේ අපි ආයේ මෙල්බන් ආවා. ඉතින් මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම thank you. ආයේ වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරන්න අමතක කරන්න එපා. thank you. bye.